ගයිස් මේ ශ්‍රී ලංකන් රෙස්ටෝරන්ට් එකේ තියෙන සමහර කෑම ඕගලන්ට කතරවල කොහෙවත් හොයාගන්න බෑ ෂුවර්. ඒකට හේතුව මේ රෙස්ටෝරන්ට් එකේ ඉන්න කුක්ලා දෙන්න එක්කෙනෙක් ඊස්ටර්න් කෑම වල එක්ස්පර්ට් කෙනෙක් අනිත් එක්කෙනා කොළඹ කෑම වල එක්ස්පර්ට් කෙනෙක්. පොට එක නජම අල්ෆර්දාන් එක්ස්චේන්ජ් එක ගාව ඉරාන් ස්වීට්ස් ඇන්ඩ් නට්ස් එකේ ඉස්සරහා අර්ලිය රෙස්ටෝරන්ට්. මේගොල්ලන්ගේ ස්පෙෂාලිටි එක තමයි කතරවල කාගාවත් නැති ෆුඩ් වෙරයිටිස් ටිකක් තියෙන එක. මම ඉතින් ඉස්සෙල්ලා මේගොල්ලන්ගේ අර්ලිය ස්පෙෂල් ඊස්ටර්න් රොටි එකකින් පටන් ගත්තා. ඒක රියල් 5යි ගයිස්. මේකේ බීෆ් එකක් තියෙනවා චිකන් එකක් තියෙනවා. එකක් ආපුවම බඩ සම්පූර්ණයෙන්ම පිරෙනවා ගයිස්. ඒ වගේම රහත් ආයේ කියලා වැඩක් නැහැ. මේගොල්ලන් ගාව ආප් වෙරයිටිස් එම 7-8ක් විතර තියෙනවා. ඒ බෙස්ට්ම ආප් එක තමයි මේ චිකන් චීස් ආප් එක. මොකද මේක ගාදී ඕගොල්ලන් කන්ෆියුස් වෙනවා මේක ආප් එකද නැත්නම් පීස් එකද කියලා. ඒ තරමට පට්ටම චීසි. හැබැයි ඕගොල්ලන් හිතන තරම් මේ ආප් එක එච්චර ගණන් නැහැ. මේක රියල් 5යි. ඊවන් ඒගොල්ලන්ගේ සමෝසා එකක් පව 80 ගණන් වල ඊස්ටර්න් වල පට්ටම ට්‍රෙන්ඩ් එකේ ගිය රෙසිපි එකට තමයි හදලා තියෙන්නේ. ඒක කාලා බැලුවොත් ඕගොල්ලන්ට තේරෙන්නේ ගයිස්. අනිත් එක මේ මඤ්ඤොකා චිප්ස් එක ඒගොල්ලන් රියල් 3 ඉඳලා දෙනවා. මේක නම් පට්ටම අයිටම් එකක් ඕගොල්ලන් try කරන්න ඕන. ඒගොල්ලන් ගාව මෙස් ෆැසිලිටිස් තියෙන හොඳ ගණන් වලට. කෑම කොට දැක්කම ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මෙස් එක කොයි වගේද කියලා. අනිත් එක ඒගොල්ලන්ගේ චෙෆ්ලා ඩොල්පින් කොත්තු, නෝමල් කොත්තු, නාසි ගුරාන් හැම එකම සුපිරියටම වැඩ පෙන්නනවා. ඕගොල්ලන් කොහේ හරි දුරක වගේ ඉන්නවා නම් තලබත් කීට වලින් හරි ඕගොල්ලන්ට ඕඩර් කරගන්න පුළුවන්. කිසි දෙයකට බය වෙන්න එපා. ඕගොල්ලන් වාහනේ එකේ යනවා නම් පාකින් ගැන එහෙම වැඩි හිතන්න එපා. කඩේ පිටිපස්සේ ලොකු පාකින් එකක් තියෙනවා ඕන විදියට නවත්ත ගන්න. අන්තිමට මමත් බඩ පැලෙන්ට කාලා පරණ යාළුවෙක් හම්බුණා. කරාට ටටා පාරක් දාලා මම ගෙදර ආවා.